Hi, welcome Hashi Online Store YouTube channel. ඔන්න මම අද මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුවේ මම කලින් අරන් ආවනේ ඔයාලට always be positive. හැම වෙලේම positive හිතන්න කියලා. ඉතින් ඒ වගේම මට පුංචි request එකක් ඇවිල්ලා තිබ්බා break up වෙලා ඉන්න මට හිත හදාගන්න. පුංචි වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් එයාට වගේම දැනටත් ඔයා ඉන්නේ හිත වේදනාවෙන් නම් එයාත් එක්ක තරහ වෙලා නම් එහෙම නැත්නම් break up වෙලා නම් break up වෙන්න හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිලා subscribe කරන්න කියලා මම වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලට මතක් කරනවා. හොඳයි. දැන් මම ඔයාලට කිව්වනේ මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ break up වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට කොහොමද එතනින් හිත හදාගන්න කියන එක. ඉතින් ඔයා මුලින්ම කල්පනා කරලා බැලුවද break up වෙන්න හේතුව එයා විතරක්ද කියලා? ඉතින් ප්‍රධානම දේ තමයි ඔයා ඉස්සෙල්ලා දැන් මේ වීඩියෝ එක බලන ඔයා හිතලා බලන්න බ්‍රේක් අප් වෙන්න හරි තරහ වෙන්න හරි හේතුව ඔයාද එයාද කියලා. කොලයක් කරන් ලියලා බලන්න දෙපැත්තට වැරදි කාගේද මොනවද වැරදි කියලා. එතකොට අන්තිමට එකතු කරලා බලන්නකො ලකුණු දීලා 10න් 10ම තියෙන කාටද 10න් 8ක් තියෙන කාටද 10න් 5ක් තියෙන කාටද වැරදි අඩු කාටද කියලා. එතකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන් එයාගේ විතරක්ද වැරදි තියෙන්නේ එහෙම නැත්නම් මගේත් වැරදි තියනවාද කියලා. එතකොට දැන් හිත හදාගන්න බෑ කියලානේ කියන්නේ. ගොඩක් අය කියන්නේ අනේ මට හිත හදාගන්න බෑ යා නැතුව ඉන්න මට මැරෙන්න ඕන. ඒකනේ ප්‍රධානම දේ. ගත්ත ගමන් කියන්නේ එක්ක මම මැරෙනවා. ඔයා නැත්තම් මම මැරෙනවා. අන්න ඒක තමයි එන ප්‍රධානම දේ. ඉතින් ඔයාට ආදරය කරලා තියනවාද? මේ වෙනකම්ම දැන් මම නම් දැන් අවුරුදු 27යි මේ වෙද්දි. මේ අවුරුදු 27ටම මං ගැන හිතලා තියනවාද? ඔයා ගැන හිතලා තියනවාද? කල්පනා කරලා බලන්න. ඔයාට ආදරේ නම් කවදාවත් ඔයා මැරෙනවා කියන තැනට එන්නේ නැහැ. මොකද අපි බෞද්ධ විදිහට අපි පිළිගන්නවා අපි පෙර ආත්ම කරපු ලොකු කුසල කර්මයක් හින්දා තමයි අපිට මේ ආත්මේ මේ ජීවිතේ හම්බෙලා තියෙන්නේ කියලා. එතකොට එච්චර අපි ගියහත් පින් කරලා අපිට ලැබුණ මේ මනුස්ස ජීවිතය අපි FAI එකක් හින්දා අපි හිත බිඳීමක් හින්දා අපි නැති කර ගන්නවද? මැරෙනවද? අපි බෙල්ල වෙලා දා ගන්නවද? අපි වහබනවද? මොනවද කරන්නේ? එතකොට ඒක හිතනවා නම් ඔයා කවදා හිතලා තියනවද? ඔයා ගැනද මේ හිතලා තියෙන්නේ? ඔයා වෙන කෙනෙක් ගැන හිතලා තියෙනවා. ඔයා ජීවත් වෙලා තියෙන වෙන කෙනෙක් වෙනුවෙන්. ඔයා කවදාවත් ඔයා වෙනුවෙන් ජීවත් වෙලා නැහැ නේද? ඉතින් එහෙනම් ඔයා අද ඉඳලා ඔයා ගැන හිතන්න. ඔයා අඬන එක, ඔයා කන්න නැතුව ඉන්න එක දැම්මම නතර කරන්න. මොකද කෑවේ නැහැ කියලා එයාටවත් වෙන කාටවත් නෙවෙයිනේ පාඩුව ඔයාටමනේ. ඉතින් ඔයාටමනේ අසනීප වෙන්නේ. එතකොට ඔයාට තමයි විඳවන්න වෙන්නේ. දැන් ඔයා හිතනවා නම් අම්මෝ කමන්නේ මම තමයි විඳවන්නේ කියලා. මම තමයි මේ දුක් ඔක්කොම දරාගන්න කියලා අර බ්ලේඩ් තලයක් අරන් අත කපාගෙන ෆොටෝ දාලා ඒවා පෙන්නන එකවත් ඒව නෙවෙයි. එතකොට ඔයා කවදාවත් ඔයා ගැන හිතලා නෑ නේද? ඔයා ගැන ඔයාට ආදරයක් තියෙනවා නම් ඔයා කවදාවත් ඔයාගේ අතක් අර බ්ලේඩ් තලයකින් කපන්නවත් හිතෙන්නේ නෑ. එහෙම නැත්තම් ඔයාලා බුදුරටම ගියාම මැරෙන්න යනවා කවදාවත් මැරෙන තීරණය ගන්නෙ නෑ ඔයාට ආදරය කරනවා නම්. එහෙනම් ඔයා දැන් ඉඳන්වත් ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයා ලස්සනම තියාගන්න පුරුදු වෙන්න. හොඳට වතුර බොන්න, කන්න, කොණ්ඩේ පීරන්න, නාන්න, ලස්සන තැන් බලන්න යන්න, ඇස් පිනවන්න පුරුදු වෙන්න. ඔයාට ආදරය කරන්න. ඔයාට ආදරය කරන්න පටන් ගත්තා වගේම ඔයාගේ අම්මට තාත්තටත් ඔයා ආදරය කරන්න පුරුදු වෙන්න. මොකද ඔයා හිතනවා නම් ඔයාට මේ ජීවිතේ නැති කරගන්න ඕනේ එයා හින්දා කියලා. හැබැයි ඔයාව මේ ලෝකෙට බිහි කරපු ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න අමතක කරන්න එපා. මොකද ඔයාව ওই තත්ත්වයට අරන් එන්න එදෙන ගොඩාක් මහන්සි වෙලා තියෙනවානේ. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා නිකරුණේ නැති කරගත්තොත් ඒ දෙන්නට විඳින්න වෙන දුක ගැන ඔයා කල්පනා කරලා බලන්න. ඔයා මෙහෙම හිතන්න ඔයා හරි හදිස්සිය මොන හරි වෙලා මැරුණා මේ බ්‍රේක් අප් එකකින් ඔයා මැරුණා නම් ඔයාගේ මිනිහ දිහා බලාගෙන ඔයාගේ අම්මයි තාත්තයි ඔයා ගැන හිත අඬන විදිය ඔයා ගැන කියලා අඬන විදිය ඔයා කල්පනා කරලා බලන්න ඔයාට ආයෙ එන්න පුළුවන්ද? ඒ ජීවිතේ ආයෙ ඔයාට අරන් අම්මගේ තාත්තගේ කඳුළු පිහ දාන්න පුළුවන්ද? බෑ නේද?
ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මතක් කරනවා අනිවාර්යෙන් ඔයා ඔයාගේ අම්මයි තාත්තයි ගැන හිතන්න. ඒක ගොඩාක් වටිනවා. මොකද අපි කොතන මේ ජීවිතේ වැටුණත් අනිවාර්යෙන් ඔයා නැගිටවන්න ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න ඉන්නවා කියලා මතක් කරගන්න. ඒ වගේම මතක් කරලා බලන්න ඔයා ජීවිතේ වැටිච්ච තැන්වල ඔයාට උදව් කරන්න, ඔයාව නැගිටවන්න ඔයාගේ අම්මා තාත්තා ඔයාගේ පිටිපස්සෙන් කොහොමද හිටියේ කියලා. එතකොට ඔයාටම කල්පනා වෙනවා නේද ඔයා දැන් අරන් තියෙන තීරණය වැරදි කියලා. මොකද බ්‍රේක් අප් වුණ ලව් එකක් හින්දා ඔයා මැරෙන්න තීරණය කරා නම් ඒක ඔයා ගත්ත මෝඩ තීරණයක් කියලා ඔයාට දැන් හිතෙන්න ඕන. මොකද ඔයා ගැන හිතනවා නම් ඔයාගේ අම්මා තාත්තා ගැන හිතනවා නම් ඔයා ගත්ත ඒ තීරණය වැරදි කියලා හරි මෝඩ අදහසක් කියලා ඔයාට තේරිලා ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් තැවි ඒක ගැනම කල්පනා කර අඬ ඉන්නවා නම් ඔයා දැම්මම ඔයා ගැන කල්පනා කරලා මුණ වැරදි හදාගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. සමහර විට ඔයා රස්සාවෙනොත් දැන් ඔයාව අයින් කරන තැනටපත් වෙලා ඇති. නැත්නම් රස්සාව හරියට කරගන්න බැරුව ඇති. රස්සාවට යන්න නැතුව ගෙදරට වෙලා ඉන්නම ඇති. එහෙමත් නැත්නම් ඔයා අසනීප වෙලා ඔයා කන්නේ නැතුව දැන් ඉන්නවා නම් ඔයා දැම්ම ඉඳන්ම ඔයාගේ ජීවිතේ නැවත ගොඩනගා ගන්න පටන් ගන්න. ඔයාට තව ටික කාලයක් ඉස්සරහට යද්දි තව අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න කාලේ එළඹෙයි. ඒ කාලෙද්දී ඔයා ඔයාගේ ජීවිතය අලුතින් පටන් අරගෙන ඔයාගේ වැරදි හැමදේම හදාගෙන ඒකෙනත් එක්ක ආයේ එහෙම වැරදි නොවෙන්න ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. අනිවාර්යෙන් ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට හිතෙන්න පුළුවන් නෑ මං නම් ආයේ එෆේ එකට යන්නේ නෑ මං බඳින්නේ නෑ. ඒ වගේ දේවල් ඔයාගේ හිතට එන්න පුළුවන්. හැබැයි මං ඔයාලට කියනවා ඒ අපේ හිත කියන්නේ කාලෙන් කාලයට වෙනස් වෙනවා. කාලෙන් කාලයට වෙනස් වෙනවා කියන්නේ මම හැමදාම අපි දුකේම ඉන්නේ නැහැ. හැමදාම අපි සතුටෙන් ඉන්නේ නැහැ. ඒක තමයි මනුස්ස ජීවිතය කියන්නේ. අපිට දුක සතුට දෙකම උරුම වෙලා තියෙනවා. ඉතින් තව කාලෙකදී අද නැත්තත් ඔයාට තව අවුරුදු ගාණක් ගිහිල්ලා හරි දවස් ගාණක් ගිහිල්ලා හරි ඔයාට ඔයාගේ හිත හදාගෙන අලුත් සම්බන්ධතාවයකට යන්න කාලේ එන කාලෙදී මම කලින් කිව්වා වගේ ඔයාගේ වැරදි හදාගෙන ඒ වගේම පරණ දේවල් ඔයා අමතක කරලා ඔයාගේ ජීවිතය අලුතින්ම පටන් අරගෙන යන්න. මම මතක් කරන්නම් දැන් හිතමුකෝ දැන් අපි බ්‍රේක් අප් වෙලා තව කෙනෙක් එක්ක ඔයා එෆේ එකක් පටන් ගන්න යනවා නම් ඔයාගේ කලින් නැති වෙලා තිබ්බ බ්‍රේක් අප් කියන්නේ ඔයා බ්‍රේක් අප් වෙනකොට ඔයාගේ වෙච්චි වැරදි ටික ඔයා හදාගන්න. ඔයා කල්පනා කරලා බලන්න එයත් එක්ක තියෙන විශ්වාසය ඔයා හරියට රැක්කද? ඔයා එයාගේ රහස් රැක්කද? ඒ වගේම දෙන්නට දෙන්න ගෞරව කරාද? අදහස් වලට ගරු කරාද? ඒ වගේ දේවල් කල්පනා කරලා බලන්න. ඒවා ඔයාගේ ජීවිතයට අලුතින් ඇඩ් කරගන්න. මොකද තව කෙනෙක්ට ගරු කරන එක, එයාගේ විශ්වාසය රකින්න එක, එයාගේ රහස් රකින්න එකත් හරි වැදගත්. ඒක මම කියන්නේ එෆේ එකක් විතරක් නෙමෙයි ඔයාගේ යාළුවෙක් ගුණත් හරිම වටිනවා. එහෙම වුණා නම් අද වෙනකොට මේ කාලේ අපිට අහන්න ලැබෙන තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නිර්වත් ඡායාරූප වීඩියෝස් එළියට දාන එකවත් එහෙම නැත්නම් හොයාගෙන ගිහිල්ලා මරණ එකවත් මේ වගේ ප්‍රවෘත්ති ගොඩාක් අඩු වෙන්න පුළුවන්. මොකද අපිට ආදරය කරන්න පටන් ගත්තාම අපිට හිතමුකෝ දැන් අයව මරන්න ඕන කියලා වගේ හිතට එන වෙලාවක ඔයා කල්පනා කරලා බලන්න ඔයාට ඒ දේ වුණොත් මොකද වෙන්නේ කියලා. අන්න ඒ නිසා තමන් ගැන හිතන්න පටන් ගන්න. ඉතින් මම හිතනවා මේ පුංචි වීඩියෝ එකෙන් ඔයාලා දැන් ඉන්න මට්ටමින් පුංචි අඩියක් හරි ඉස්සරහට එන්න මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. මොකද මම වීඩියෝ එක මුලදී මතක් කරා වගේම ඔයා ඉන්නේ හිත හදා ගන්නම බෑ. එහෙම නැත්නම් ඔයාට මැරෙන්නම ඕන කියන අදහසින් නම් ඒ අදහස දැම්මම වෙනස් කරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට මගේ මේ වීඩියෝ එක බලලා ඔයාලට හිතන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක ඔයා දැන් ඉන්න ඔයාගේ මානසික මට්ටමෙන් ඒ කියන්නේ ඔයා ඉන්නේ බ්‍රේක් අප් වෙලා නම් තරහ වෙලා නම් ඒ ගැන අදහසකුත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලට තව මොන හරි අලුත් වීඩියෝ එකක් ඕන නම් ඒක ගැනත් මට කියන්න. මම ඉක්මනට වීඩියෝ එක අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එක චුට්ටක් පරක් වුණේ ඇත්තටම වෙසක් හින්දා. ඉතින් වෙසක් අපි ඇවිදින්න ගියා. ඒ වගේ දේවල් හින්දා අපිට පොඩ්ඩක් පරක් වුණාට ඔන්න මම ඉක්මනට වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයා හිත ඇවුලෙන් නම් ඉන්නේ. ඔයා අනිවාර්යෙන්
ඔයා ගැන හිතන්න පටන් ගන්න. ඔයාට ආදරය කරන්න පටන් ගන්න. නැති වෙච්ච දේ ගැන තවත් ඔයා worry වෙන්න එපා. ඔයාට නැති වුණේ හොඳම දේ ඔයාට ලැබෙන්න තියෙනවා නැති වුණ දෙයට වැඩිය 10 ගුණයකින් හොඳ දෙයක්. ඒ ගැන හිතලා සතුටු වෙන්න. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. ඒ වගේම යන්න FB page එක පැත්තට ගිහිල්ලා ඒකත් follow කරන්න Hashi online store. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්නම්. එතකන් bye. තල්වි මෝලගම තුරුලේම පවසන්න මං ඔබට හරියාතරී සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මං ආවා